ඇයි පොදු ප්‍රවාහනයක්? මිනිස්සුන්ට ඕනද පොදු ප්‍රවාහනය? දැන් මේ පෞද්ගලික වාහන කියන කාරණානේ ඔබට ලක්ෂ 12කට බිට්ස් දේශපාලන. රටක් විදියට ගද්දි පොදු ප්‍රවාහනය කියන්නේ රටක දියුණුව මෙෂර් කරන මෙෂර්මන්ට් එක. පාරේ මිනිස්සු කී දෙනෙක් මැරෙනවද? මැරෙන ජීවිතවලට කවුද වන්දි ගෙවන්නේ? අපේ රටේ තරුණයෝ සැප අඳුනන්නේ නැහැ නේද? අධ්‍යාපන චාරිකා යාම සඳහා තෝරගන්නේ එක එක කුමාරිලා එහෙම කියලා අන්දගත්තු කාට වැරද්ද පටවන්න ගියත් මම හිතන්නේ අන්තිමට ඒකේ වැරද්ද වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍යකාරවන්ට. අපි හින දුප්පත් මානසිකත්වයක ඉන්නේ. ආර්ථිකයෙන් නෙමෙයි දුප්පත් වෙලා තියෙන එකටම අදහස් වලින් දුප්පත්. ඒ දුප්පත් වෙච්ච අදහස් ටික අපි පෝසත් කරගන්න නම් අපිට ඔය තියෙන දේවල් අනිත් ප්‍රශ්න ටික අපිට නිකම්ම සෝල්ඩ් අවුට් කරගත්තා. වැරද්ද තියෙන අධ්‍යාපනය නෙමෙයි. පෞද්ගලික අධ්‍යාපනය ආවේ කොහොමද? තරගෙන් පොරකමින් හිරවෙමින් ගොඩවෙමින්. ඇද්දමින් පැද්දමින් හිටි ගමන් හිටිපයින්. ඒ වුණත් ඉවසමින් වේලුවෙන් තහලුවෙන් ඩකඩකං දුම්රියෙන් කොළඹයන්. 976 මහගමසේකර ප්‍රබුද්ධ පොතේ ලියන්නේ මේ විදිහට. අපි කතාව කෝච්චි කතාවක් නෙමෙයි. අපි කතාව පොදුවේ ගත්තාම පොදු ප්‍රවාහන සේවය ගැන කතාවක්. මේ කතාවට නැත්තම් මේ කයිවාරුවට මාත් එක්ක එකතු වෙන්නේ Z ජෙනරේෂන් එකේ අපි එහෙම ගත්තොත් අවුරුදු 20 ගණන් වල තරුණයෙක්. ඔහු නමින් රවීෂ ගමගේ. රවීෂ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. රවීෂට පෞද්ගලික වාහනයක් නැහැ. මට පෞද්ගලික වාහනයක් තියෙනවා. රවීෂට පෞද්ගලික වාහනයක් තියෙනවා. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හරි අරගලකාරයෝ. ඔබ වාහනයක් හිමි කෙනෙක් මේ පොදු ප්‍රවාහනය එහාට දෙයක් අහන්න ඔබ අයන්නලා යන්න ජාතියද නෑ හරි රවීෂ එතකොට ඇයි පොදු ප්‍රවාහනයක් මිනිස්සුන්ට ඕනද පොදු ප්‍රවාහනය දැන් අපි කැමතිනේ මේ රටේ ඉන්නව සියලුම ජනයා පෞද්ගලික වාහන පාවිච්චි කරනකොට මේක නෙමෙයිද සංවර්ධනය කියලා කියන්නේ ඒක සංවර්ධනයමත් නෙමෙයි පොදු ප්‍රවාහනය කියන්නේ දියුණු රටක අනිවාර්ය අයිටම් එක. ඒක කන්සිඩර් කරද්දී රටක් විදියට ගද්දි පොදු ප්‍රවාහනය කියන්නේ රටක දියුණුව මෙෂර් කරන මෙෂර්මන්ට් එක. මම ඉස්සරහින් ඉන්න රවීෂ අණුක ජීව විද්‍යාව සම්බන්ධ විශේෂ වේදී උපාධියක් කරන ශ්‍රී ජාතක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඔහු ආර්ථික විද්‍යාව සම්බන්ධ කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේවා මේ ඒ විදිහටම ඉන්න එපාය. නමුත් මේ කියන කතාවට මම හිතනවා ඔබට සමපාත වෙන්න පුළුවන් කියලා. ඔහු කියනවා පොදු ප්‍රවාහනය තරුණෙක් හැටියට මේ කියන දේ පෞද්ගලික වාහන කියන කාරණානේ ඔබට ලක්ෂ 12කට බිට්ස් දේශපාලන. නෑ මම කියන්නේ මේ බිට්ස් එකකට වඩා ඔබ කැමති පොදු ප්‍රවාහනයට. එහෙමයි කියන්නේ. එතකොට පොදු ප්‍රවාහනය නැත්නම් පොදු ප්‍රවාහනයක පහසුකම් වැඩි වුණාම රටක් සංවර්ධනය වෙනවා කියන එක තමයි පෞද්ගලිකව රවිශක අදහස. හරි. තව දෙයක් කිව්වොත් ඒ කියන්නේ දැන් සමහරව හිතන් ඉන්න අපි ලක්ෂරි වාහනයක් ගත්තාම අපිට පුද්ගලික වාහනයක් තිබ්බම අපේ රට දියුණු වෙලා අපිට මෙච්චර වාහන ගෙන්නන්න පුළුවන්. ඒ වුණාට අපි කවුරුත් බලන්නේ නැහැනේ අපි කොච්චර හොඳ දුම්රිය පද්ධතියක් ලංකාවේ තියෙනවද කියලා. මේ කතාව කරන අදත් කෝච්චියක් පිළිපැන්නා. අදත් කෝච්චියක් පිළිපැන්නා. මම හිතන්නේ මගින් කීප දෙනෙක් තුවාලත් ලැබුවා. හැබැයි ඒක කාට වැරද්ද පටවන්න ගියත් මම හිතන්නේ අන්තිමට ඒකේ වැරද්ද වෙලා තියෙන්නේ මත්ද්‍රව්‍යකාරවන්ට. ඕන් මේ රේල් පීලිත් හොරකම් කරන සමාජයක. එතකොට මේක මේ වෙනම තැනකට එන්නේ. රේල් පීලි හොරකම් කරන මිනිස්සු ඉන්නකොට පොදු ප්‍රවාහන සේවාවල අපි දන්නවා කෝච්චි වල එහෙම ලයිට් ස්පෑන් ගලවන යන රටක දියුණු කරන්න පුළුවන් මේ ආකල්ප සංවර්ධනයකින් තොරව. ආකල්ප සංවර්ධනයකින් තොරව කොහොමටත් මේක කරන්න බෑ සර්. මම හිතන විදිහට. දැන් අපේ පාරේ මිනිස්සු කී දෙනෙක් මැරෙනවද? බස් අනතුරු වලින් කී දෙනෙක් මැරෙනවද? ඒ මැරෙන ජීවිතවලට කවුද වන්දි ගෙවන්නේ? ඒ වන්දි ගෙවන්නේ මේ මිනිස්සුන්මයි. දැන් එතකොට රවිෂ පොදු ප්‍රවාහනය හැදුව දැන් මට අත්දැකීමක් තියෙනවා මේ ගොඩක් වෙලාට ඔබේ වගේ වයසේ තරුණයොත් එක්ක කතා බහ කරලා ඒ අය කැමති මේ පොදු ප්‍රවාහනයේදී අර ඉන්දියන් බස් වලට පොදුවේ ගත්තාම විශේෂයෙන්ම මේ කාන්තා පාර්ශවයේ ගැහණු ළමයි ඒගොල්ලෝ හරිය කැමති ඉන්දියන් බස් වලට මම මෙහෙම දෙයක් කිව්වොත් ඔබ කාර් එකක් පදින කෙනෙක් අපේ රටේ තරුණයෝ මේ මට චෝදනාවක් කරන්න එපා නමුත් මම වචන කියනවා සැප අඳුනන්නේ නැහැ නේද අනිවාර්යයෙන් ලොකු ප්‍රශ්නයක් මේක. සැප අඳුරන්නේ නැහැ කියන කාරණාව ඇතුලේ කියන්නේ ලයිට් එකක් දාලා ලොකු සෙටප් එකක් සවුන්ඩ් සෙටප් එකක් දාපුවාම ඒක සැප ගොඩක් කියලා හිතනවා. පාසල් පද්ධතියේ විනෝද චාරිකා ඒවට අපි කියන අධ්‍යාපන චාරිකා කියලා. අධ්‍යාපන චාරිකා යාම සඳහා තෝරගන්නේ අර බස්. වැඩිපුර තෝරගන්නේ බස්. ඒවා එක එක කුමාරිලා එහෙම කියලා අන්දගත්තු බස් තමයි තෝරගන්නේ. එතකොට ඒව තමයි සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහන සේවයත් වැඩිපුරම එක නම් වලින් එක සමාගම් වලින් වැඩිපුරම රජයේ ළංගම වේවා මේ පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවාවලට පවා වැඩිපුරම පාවිච්චි කරන්නේ ඒවා. ඊට පස්සේ අපිට මතකයි මේ චෝගම් බස් කියලා જાතියක්. ඒ කියන්නේ ලංකාවේ චෝගම් සමුළු තිබ්බ වෙලාවේ හම්බෙච්ච බස් ටිකක් ලංකාවේ දුවන්න ගත්තා. මිනිස්සුව බැලඳ ගත්තා. හැබැයි පස්සේ වඩිපෝල විශ්‍රාම සුව
විඳින්න ගත්තා. පස්සේ ආයෙ නැවත ඊට කලින් මම හිතන්නේ සුනාමි ආධාර හැටියට බස් කීපයක් හම්බුණා වෙන්නේ නැති. මේ අතකදී වර්තමාන කාණ්ඩුවෙන් පොඩි ට්‍රයල් එකක් යනවා මේ පහළ පතුල බස්. දැන් ඊට වඩා මේක ලේසි වචනයකින් කිව්වොත් මේ මෙට්‍රෝ බස්. මේ මෙට්‍රෝ බස් සර්විස් එකක් වෙලා මේ කොට්ටාව නැත්තම් කොට්ටාවේ සිට වාකුපුර සිට මේ කඩපත දක්වා මේ පොඩි ට්‍රයල් එකක් යනවා. පයිලට් ප්‍රොජෙක්ට් එකක් යනවා. මිනිස්සු මේක මං විශේෂයෙන්ම තරුණයෝ මේක මේ වැළඳ ගැනීමට කැමැත්තක් තියෙනවා. සමහරු කියනවා මේකේ බස්වල ස්ථාන්ටවත් නැහැ කියලා, විසනක නැහැ කියලා. නමුත් මේ ව්‍යාපෘතිවල ඔබ තරුණෙක් හැටියට හොඳක්ද නොහොඳක්ද දකින්නේ? සර් කියපු තැනට චුට්ටක් එකතු කරන්න සැප දැකලා නැහැ වගේම ගොඩාක් අය මේ ලෝකේ දැකලා නැහැ. අපි ඉන්න තැනට වඩා ගොඩාක් ඉස්සරහට ගිය රටවල් මේ ලෝකේ තියෙනවා. ඒ මිනිස්සු සැප අඳුරනවා. ලෝකේ දැකලා තියෙනවා. ඒ මිනිස්සු ජීවිතේ ඇත්තටම ජීවත් වෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට ඇත්තටම මටත් හිතෙනවා මම ඇත්තටම ජීවත් වෙනවාද කියලා. මොන කට්ටක්ද මේ කන්නේ? මොන දුකක්ද මේ විඳින්නේ? අන්න දැන් නම් අර රවිෂ් ඇතුලින් අර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ටික මතුවේගෙන එනවා. ඕ රවිෂ්. එතකොට දැන් සාමාන්‍ය මම ෆස්ට් ඉන්න කාලේ කන්නේ කොයි වගේද? ෆස්ට් ඉන්න කාලේ මට හොඳට මතකයි බස් එකේ බෑග් එක ඉල්ලගෙන කිලෝ 25 30 බෑග් එක ඉල්ලගෙන ඇඳුම් ටික දාගෙන මට වඩා දුර ඉඳන් එන ඕන තරම් ළමයි ඉන්නවා. ඒ ළමයි ටික අර බස් එකේ ඇඳුම් ටික දාන්නවත් බෑග් ටික දාන්නවත් තැනක් නැහැ. කොහෙන් හරි ඉල්ලගෙන බැනගෙන බස් වල බැනගෙන තල්ලු කරගෙන ඔහොමනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ගෙදර ඉඳන් කැම්පස් එකට එන්නේ. ඒ ඇවිල්ලා එතන ඉඳන් කැම්පස් එකේ ඉඳන් කටයුතු කරන්නත් අපිට ප්‍රවාහනය අත්‍යවශ්‍යයි. දැන් රවිෂගේ අත්දැකීම් එක රවිෂ කියන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ. ඕකම තමයි රජයේ සේවකයන්. ඕකම තමයි පෞද්ගලික අංශයට යන සේවකයන්. ඕකම තමයි මහරගම අපේක්ෂාරෝහලට යන අහිංසක රෝගියත් ওই තත්ත්වයමයි. ජෙනරල් හොස්පිටල් එකට යන මිනිස්සුත් ওই තත්ත්වයමයි. එහෙම නැත්නම් පාස්පෝර්ට් එක හදාගන්න හැරි ඩෙන්ටි කාඩ් එක හදාගන්න හැරි දුර ඉඳන් කොළඹ යන මිනිස්සුත් ওই තත්ත්වෙම තමයි. එතකොට මේ ඔහු කියන කතාව ඇතුලේ පොදු ප්‍රවාහන සේවයේ අනේක විත ගැටලු වලට මිනිස්සු මුහුණ පානවා. කොන්දොස්තර මහත්තයා කියනවා මේ කෙනෙක්ට කරුණම් බුදිලා කතා කරන්න අපි දන්නේ නැහැ. එතකොට බස් එක සමහරවිට අර සිග්සැග් ක්‍රමයට පාරේ යනවා වෙන්න පුළුවන්. එකිනෙකා මරා ගන්නවා, බැන ගන්නවා වෙන්න පුළුවන්. එතකොට මේවා මේ පොදු ප්‍රවාහන සේවය සංවර්ධනය වෙනවා කියලා කියන්නේ බස්ම එනවා කියන එක නෙමෙයි, කෝච්චි එනවා කියන එක නෙමෙයි. මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ කියන එක. ඉගෙන ගනිමින් ශිෂ්‍යයෙක් හැටියට අනාගතයේ මේ රටේ ඔබට තාම ඡන්ද හිමි වුණාට ඔබට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වුණාට ඔබට ජනාධිපති වෙන්න තව වයසක් තියෙනවා. අවුරුදු 13ක් ගෙවසන්න ඕනේ. මම දන්නේ හැටියට රට වෙනස් කරනවා අවුරුදු 35ක් වෙන්න ඕනේ. මොකද හිතන්නේ මොනවද වෙනස් වෙන්න ඕනේ? කොහෙද වැරද්ද? මට හිතෙනවා මිනිස්සුන්ගේ ඩිසිප්ලින් කියන තැන තමයි ලොකුවටම ප්‍රශ්නේ වෙලා. මම කෙලින්ම කිව්වොත් ඩිසිප්ලින් හදන්න නම් එහෙනම් අපි මොන පොදු ප්‍රවාහන සේවයෙන් යන පොදු අධ්‍යාපනයට ඔබ මාට කියයි පොදු නෙමෙයි ඔබ පෞද්ගලික අධ්‍යාපනය කියලා. වැරද්ද තියෙන අධ්‍යාපනය නෙමෙයිද? පෞද්ගලික අධ්‍යාපනය ආවේ කොහොමද? අන්නේ ඒක වෙන මාතෘකාවක් තියලා අපි දවසක් කතා කරමු. ඒ නිසා මේ පොදු ප්‍රවාහන සේවයේ බොහෝ දැන්වල ගැටලු තියෙනවා නම් මිනිසුන්ගේ කාරුණික භාවය නැත්තම් මිනිසුන් හිතන පතන ආකාරයේ වෙනස්කම් තියෙනවා නම් ඇත්තටම ලොකුම ගැටලුව වෙන්නේ මම හිතන්නේ අධ්‍යාපනය කියන කාරණාව. විශේෂයෙන්ම දැන් අපි දන්නවා මේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ලස්සන කළා. පහවදාම එක තැන් තැන්වල විනාශ කළා. අර අපි දන්නේ නැහැ තාම සුපිලිවල කියන කාරණාව. පිළිවෙලට ඉන්න ඕන. මේක මේ ඔබ වර්ධවා තේරුම් ගන්න එපා. මේක මේ අපි රාජපක්ෂයි. ඔව් රාජ්‍යපක්ෂයි. එතකොට ඒ නිසා රජයට පක්ෂපාතී කාරණාවක් කතා කරනවා මිසක් අපි ආණ්ඩු පක්ෂ කාරණාවක් නෙමෙයි කතා කරන්නේ. කවුරු කරත් හොඳ දෙයක් අපි කතා කරන්න ඕනේ. මොකද මේ රට අපිට මේ රට මේ પરම්පරාවට ඒ પરම්පරාවේ අය අපිට වඩා යහපතින් මේ රටේ ජීවත් වෙනවා දැකීම තමයි අපේ සන්තෝෂය වෙන්නේ. ඒ නිසා මේ ඔව් රවිෂ අපි කතා කරන් යමු. දැන් කාලීන මාතෘකාව මේ මෙට්‍රෝ බස්නේ. දැන් මෙට්‍රෝ බස් එකට කී දෙනෙක් කී විදිහකින් බයිනවද? දැන් මම දැක්කා Facebook එකේ මෙට්‍රෝ බස් එකේ ගෙවන්න තියෙන e-card එකකින් කියලා මිනිස්සු බයිනවා. ඇයි බයින්නේ? තාක්ෂණික ප්‍රශ්නය. එතකොට e-card එක දන්නේ. නමුත් ඇත්තටම විසඳුම් තුනක් තියෙනවා. දැන් තාක් තියෙනවා විසඳුම් තුනක් තියෙනවා. මිනිස්සු අර e-card එක දැන් ඒක පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට යන්නේ. ඒකත් පුළුවන්. මිනිස්සුන්ට ක්‍රමයක් දීලා තියෙන්නේ. අර නොදන්න එක අල්ලගෙන ඒකට බැනමෙන ඒක විනාශ කරලා දාන්න තමයි අර සීමිත කණ්ඩායමකට ඕන මෙහෙම එක. නැත්තම් බහුතරය අපේ වයස්වල මම දකින විදිහට යාලා කැමති මේ රටේ ලස්සන දේවල්.
මම දැක්ක ඔය මෙට්‍රෝ බස් එක පාරේ යනවා. මාර ලස්සනයි, මාර පිළිවෙලට, මාර සැපට යන්න අපිට පුළුවන්. ඒක තමයි අපි නව ලෝකයක් හීනයක් දකිනවා නම් ඒ හීනෙට ටික ටික අපි හැබෑ කරගන්න ඕනේ. මං කියන්නම්කෝ මං දකින හීනය රවීෂ. රවීෂට ඔන්න මෙට්‍රෝ බස් එක රවීෂ නගිනවා. රවීෂට තියෙනවා කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙනවා. රවීෂට මෙන්න පැයක විතර වෙලාවක් තියෙනවා නුගේකොඩට යන්න අපි හිතමු. රවීෂ මොකද කරන්නේ? තමන්ගේ ලැප්ටොප් එක අරගෙන ඒ වැඩි කරගෙන යනවා. ඒ අතර රවිෂට තේරෙනවා තමන්ගේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා තියෙන කියලා. එතනම තියෙනවා චාර්ජරේ. ඔන්න ඒක කරගන්න කිසි කෙනෙක් මොකද සද්ද බද්ද මොකක්වත් නැහැ. ඔහු නිදහසේ වැඩ කරන් යනවා. එහා පැත්තේ ඉන්නවා අපි හිතමුකෝ වෙන මේ ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක ඉන්න මිනිස්සෙක් ඉන්න. එහාට හිතනවා මේ බොහොම මේ හොඳ මියුසික් ටිකක් අහන්න තිබ්බනම් හොඳයි කියලා. අපි හිතමුකෝ යා කැමති මාස්ටර් අමරදේවගේ සින්දු අහන්න කියලා. ඔහු හෙඩ්සෙට් එක පාවිච්චි කරගෙන ඔහු සින්දු අහගෙන යනවා. කාටවත් කරදරයක් නැහැ. ප්‍රධානම කාරණාව මේ කාටවත් කරදරයක් නැතුව අනික එක ජීවත් වෙනවා නම් හොඳයි කියන කාරණා. මම දන්න හැටියට එංගලන්තේ එංගලන්තේ මේ පොදු ප්‍රවාහන සේවයේ සුනකයන්ට ගමන් කරන්න පුළුවන්. ඒතකොට මගේ මිත්‍රයෙක් කියපු කාරණාවක් මම කියන්නේ අපේ රට වෙනස් කරන්න ඕන නම් මිනිස්සු හැටියට නෙමෙයි එංගලන්තේ බල්ලෙක් හැටියට හැදුනොත් ඇති කියලා. මේක මේ බරපතල කතාවක්. එංගලන්තේ බල්ලෙක් හැටියට මම මේ සුද්දට අවඩනවා නෙමෙයි. ඒ කියන්නේ එංගලන්තේ බල්ලෝ මෙට්‍රෝ බස් වල යනවා. යනකොට ඒ බල්ලා තමන්ගේ බොස් එක්ක යනවා. තව බොස් කෙනෙක් එක්ක තව බල්ලෙක් ඉන්නවා. නමුත් අපේ රටේ අපි දන්නවා මේ සත්ත්ව සායන වලට ගියාම බල්ලෝ මරා ගන්න හදනවා. මේ බල්ලෝ මරා ගන්නේ නැහැ. එකම බස් එකේ බල්ලෝ දෙන්නෙක්ට හොඳට යන්න පුළුවන්. එතකොට අපිට මේ මගේ මිත්‍රයා කියනවා මේ ලංකාව වෙනස් වෙන්න ඕන නම් බල්ලෙක් එංගලන්තේ බල්ලෙක් විදියට හිතන්න පුළුවන් නම් එච්චරයි කියලා. මේක මේ බරපතල කතාවක් අපිට කියන්නේ. ඇත්තටම සමහරවිට අපි කොඳු කරලා තියෙනවා. පස්සේ දවසක කතා කරමු දේශපාලනයෙන් වෙන්න පුළුවන්, සුද්ධ වෙන්න පුළුවන්. කොහොම හරි අපේ කොඳු කැඩුණානේ. දැන් අපි අලුත් ජෙනරේෂන් එකට මේ පාර හදමු. ඒක තමයි අර ඉස්සලා කිව්වා වගේ අපි කාලාන්තරයක් අපිට උදව් කළ ඉන්දියන් බස් ගැන මේ දොසක් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අපි ටික ටික සැප අඳුනගමු කියන එක. සහ මේක අර දේශපාලන වාතාවරණයකින් නෙමෙයි. අපිට රට ලස්සන කරන්න කවුරු කරත් ඒක අදාළ නැහැ. අපි ට්‍රාන්ස්පෝර්ටේෂන් ගැන කතා කරද්දී හයිවේ ටික හැදී. එතකොට දැන් අපි මේ කියන්නේ මෙට්‍රෝ බස් කියන. හයිවේ ටික හදන්න ඇත්තටම හයිවේස් ටික හදන්න හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ තමයි මේ ඒ කාරණාව සිද්ධ වුණේ. එතකොට ඒක මීකිරි ගේන්නද පළතුරු ගේන්නද රොඩු ගේන්නද කියලා කියපු ඇත් හිටියා. දැන් ඒගොල්ලොත් දැන් මේවට උදව් වෙනවා. වෙන්න ඕන කාරණාව ඒකයි. ඔන්න දැන් උට ඔන්න හයිවේස් ටික හැදලා තියෙනවා. මොකද අමතක කරන්න එපා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ලංකාවේ ඩෙල්ෆ් දූපතට දුවන්නේ බෝට්ටු. හරිද? එතන මේ පොදු ප්‍රවාහන සේවය කියලා කියන්නේ හැම එකක්ම. එතකොට මේ අලුත් කෝච්චි වෙන්න පුළුවන්, අලුත් බස් වෙන්න පුළුවන්. මේ මෙට්‍රෝ බස් 10ක් එක්ක මේ කතාව තව 100ක් එන්න තියෙනවා කියලා. අපේ රට ලස්සන වෙන්න ඕන. එතකොට තව ඔය දැන් පරණ බස් ටික පෙන්ෂන් ගිහිල්ලා ඒවා ඉතින් ඒගොල්ලෝ ඉසු බලනකොට අලුත් බස් ඒ වගේම තව අලුත් කම්පැනි අපි නම කියන්නේ හොඳ නෑ. නමුත් අලුත් එක කම්පැනිස් තමන්ගේ අකුරු 3 කම්පැනි තියෙනවා, අකුරු 2 කම්පැනි තියෙනවා රටදුර පැත්තේ. මේ අය සුබභෝගී බස් සර්විස් එකක් කියනවා. අන්න අපි එක තැනක් ගේනවා. පුළුවන් නම් මේක නවත්තන්න. අර්ධ සුපෝපභෝගී. සෙමි ලක්සරි. ගිහලා තියෙනව නේද? මොනවද සෙමි? ෆුල් එක ගමු නේ. ඔව්. එක්කෝ සාමාන්‍ය විදිහට යමු නැත්තම් ෆුල් ගමු. හරි. මේ ඔය සෙමි ලක්සරි භාග කෑල්ලි මං හිතනවා ඒක හොඳ නෑ කියලා. ඒ නිසා මේ අපි අද කතාව අවසන් කරන්න හිතනවා මේ අමනාපෙන්න එපා අපිට මේ සෙම්බල් ලක්සරි වලට මේ දොසක් කියනවා නෙමෙයි මිනිසුන්ගේ මේ පර්සනල් ටිකක් අමාරු බස් එකක් තමයි ඒ බස් එක කියලා මට හිතෙන්නේ. මේ කතාවේදී මම අද වැඩිපුර කතා කළා වගේ වෙන්න පුළුවන්. නමුත් ඉස්සරහට වැඩිපුර කතා කරන්නේ මේ අය. අපි උත්සාහ කරන්නේ තරුණයන්ගේ හඬ එක්ක ඔබ අපේ ගැන මේ කිව්වා මේ මොනවද මේ යක්කෝ කියවන්න කමන්නේ යටින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න බැන කිසි ගැටලුවක් නැහැ. අපි මේ කතා කරන්නේ බස් ගැන. අද කතා කරන්නේ බස් ගැන පොදු ප්‍රවාහන සේවය. අපි හරි සතුටුයි පොදු ප්‍රවාහන සේවය හැමෝටම පොදුවේ පහසුකම් සලසනවා නම් ඇත්තටම රටක සංවර්ධනය වෙනුම් දඬු කියලා කියන්නේ පෞද්ගලික වාහන නෙමේ පොදු ප්‍රවාහනය. ඒත් එක්කම රජය ආණ්ඩුව ටිකක් හිතන්න ඩීසල් එන්ජින් ගෙනට වඩා අපිට සූර්ය තාපයක් තියෙන රටක ඉන්න නිසා අපිට මේ ඉලෙක්ට්‍රික් බස් වලට නැත්තම් මේ විද්‍යුත් බස් වලට එන්න පුළුවන් නම් විශේෂයෙන්ම
දැන් ඔය මෙට්‍රෝ බස් වගේ ඒවා වැඩි දුරක් දුවන්නේ නැහැ. දීර්ඝ ගමන් නෙමෙයි දුවන්නේ. එතකොට ඒවා මේ චාර්ජ් කරමින් දුවන්න පුළුවන් බස්. ඒ නිසා මේ ඒවා ගැන තාක්ෂණික පැත්ත අපි වැඩිපුර කතා කරන්නේ නැහැ. නමුත් එහෙම ගෙන්නනවා නම් අපේ රටේ පරිසරයටත් ඒක හොඳයි. මොකද හේතුව දන්න හැටියට මහනුවර නගරය, ඓතිහාසික මහනුවර නගරය වායු දූෂණයෙන් ඉහළ තැනක තියෙන්නේ. මං හිතන්නේ ට්‍රාන්ස්පෝර්ට් එක නිසා. රවිෂ මේ කතාව ඔබෙන් අවසන් කරමුද? මට ඇත්තටම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි හිතන විදිහ මිනිස්සු විදිහට වෙනස් කර ගන්න ඕන ලංකාවේ. අපි හින දුප්පත් මානසිකත්වයක ඉන්නේ. අපි ආර්ථිකයෙන් නෙමෙයි දුප්පත් වෙලා තියෙන එකටම අපි හිතන විදිහින් අදහස් වලින් දුප්පත්. ඒ දුප්පත් වෙච්ච අදහස් ටික අපි පෝසත් කර ගන්න නම් අපිට ඔය තියෙන දේවල් අනිත් ප්‍රශ්න ටික අපිට නිකම්ම සෝල්ඩ් අවුට් කරගත්තා. ඒ විදිහට අපි මිනිස්සු විදිහට ලංකාවේ මිනිස්සු විදිහට අපි හිතන විදිහ වෙනස් කරගත්තොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. අපි ඉස්සරහටත් කතා කරමු මේ වගේ දේවල් ගැන. අවසාන වශයෙන් අපි අද වැඩ ඉවර කරනවා. ඔයාලගේ අදහස් සේරම කමෙන්ට් කරන්න. අපේ බස් මොන වගේ බස්ද අවශ්‍ය කියලා කියන්න. මොකද්ද? අපේ බස මොන වගේ බසක්ද ඕනේ? අපි බස් කියලා කිව්වේ. අපි මේ බස් කිව්වේ අපේ කතා බහ කොයි වගේ කතා බහක්ද කියන එක අවශ්‍ය නම් කියන්න. මේව කතා කළොත් හොඳයි කියලා. කෝව කතා කළත් ආණ්ඩුක ව්‍යවස්ථාවට එකඟව ඊට යටත්ව ශ්‍රී ලංකාවේ නීතියට යටත්ව තමයි මේ කටවල් ඇරෙන්නේ. එහෙනම් ගිලෙන්නම්. අයිබෝන්. අයිබෝන්.